සුබ දවසක් මගේ දරුවෝ. ඔන්න අද ඉඳන් අපි ඉංග්‍රීසි කතා කරනවා. හරිනේ? ඉංග්‍රීසි කතා කරනකොට අපිට මේ අවශ්‍යම පොඩි උපකරණ ටිකක් තියෙනවා. ඒ කියන්නේ එකපාරම වාක්‍ය රටා ටික ඉගෙන ගත්තොත් ඒක ප්‍රායෝගික නෑ. මොකද දන්නවද? යුද්ධෙට යන්න කලින් මේ පොඩි අවි ආයුධ ටිකක් තියෙනවා අපිට එකතු කරගන්න. ඒ අවි ආයුධ ටික එකතු කරගෙන අපි යුද්ධෙට යන්න. නැත්තම් යුද්ධෙදි මැරුම් කන්න වෙනවා ගිහිල්ලා. හරිනේ? ඔන්න දැන් මම මේ කියලා දෙන ලෙසන්ස් ටික ඕගොල්ලෝ මේ හොඳට කොලයක් අරගෙන ලියලා ප්‍රැක්ටිස් කරන්න. වාක්‍ය මේ මම ලියන මෙතඩ් එකට වාක්‍ය ගොඩක්ම ලියලා ප්‍රැක්ටිස් කරන්න. ඒ කියන්නේ දැන් අද මම කියලා දෙන්න ඕගොල්ලන්ට this that කියන දෙක. this කියන්නේ මේ කියලා, that කියන්නේ අර කියලා. හරිනේ? එතකොට මේකත් හරි අරකත් හරි. ඔන්න දැන් මේක සම්බන්ධේවයි අරක සම්බන්ධේවයි වාක්‍ය ඕගොල්ලෝ 100ක් විතර ලියන්න මේ එකකින්. ඒ කියන්නේ this එකෙන් වාක්‍ය 100ක් විතර ලියලා ප්‍රැක්ටිස් කරන්න. that එකෙන් වාක්‍ය 100ක් විතර ලියලා ප්‍රැක්ටිස් කරන්න. එතකොට මේ තියෙන්නේ කියන එකයි අර තියෙන්නේ කියන එකයි සම්පූර්ණම කවර්. හරිනේ? එතකොට ඒ ප්‍රශ්නේ ඉවරයි. අපි ඊළඟට මේක කරලා ඊළඟ එකට යමු. හරි. එහෙනම් අද පාඩම බලමු. ඔන්න පුතේ දැන් මෙතන දැන් මේකෙදි කියන්නේ this is a camera කියලා කියන්නේ. This is a camera. එතකොට මේ this is a camera කියලා කියන්නේ මේ තියෙන්නේ කැමරාවක් කියලා කියන්නේ. දැන් මේ කැමරාව පේනවා. හරිද? මේ තියෙන කැමරාව. ඔන්න මගේ කැමරාව මෙහෙම තමයි. දැන් මේ තියෙන්නේ කැමරාවක්. එතකොට මේක කැමරාවක් කියලා තමයි කියන්නේ. හරිනේ? දැන් මේක මේ this එක that එක භාවිතා කරලා වාක්‍ය ආකාර ගොඩකට හදන්න පුළුවන්. හැබැයි ඒක ගැන worry වෙන්න එපා. මම ඒ ටික කියලා දෙන්නම් පිළිවෙලකට. මං කියලා දෙන රටාව විතරක්ම බලන්න. මේක තව විදිහකට ඔයගොල්ලෝ හිතලා යූස් කරන්න යන්න එපා. මම මේ කියන රටාව විතරක්ම බලන්න. හරිද? මේ විදිහට විතරක්ම ඔයගොල්ලෝ ප්‍රැක්ටිස් කරන්න. ඊළඟ වාක්‍ය ටික ඔයගොල්ලෝගේ අවශ්‍යතා වමනා එදිනදා ජීවිතේදී හම්බෙන දේවල් දාගෙන මේ කියන වාක්‍ය රටා ටික මේ විදිහටම ප්‍රැක්ටිස් කරන්න. මේ වචන විතරක් මාරු කරන්න. මේ වචන විතරක් මාරු කර ප්‍රැක්ටිස් කරන්න. right. එතකොට this is a camera කියන්නේ මේ තියෙන්නේ කැමරාවක් කියලා. මේ කැමරාව මෙතන තියෙනවා. මේ පේන්න තියෙනවා. හරි? ඊළඟට that is a radio. that is a radio කියලා කියන්නේ අර තියෙන්නේ රේඩියෝවක් කියලා කියන්නේ. that is a radio කියලා කියන්නේ අර තියෙන්නේ රේඩියෝ එකක්. හරි? අර තියෙන්නේ රේඩියෝ එකක් කියලා කියන්නේ මොකක් කාට හරි කෙනෙක්ට පෙන්නනවා මචං that is a radio. මචං that is a TV. මේ තියෙන අර තියෙන්නේ රේඩියෝ එකක් අර තියෙන්නේ රූපවාහිනියක්. හරි? ඊළඟට this is an envelope. මෙන්න මෙතන චුට්ටක් බලන්න මොකද්ද වෙලා තියෙන්නේ කියලා. හරිද? මේ this is an envelope කියලා තියෙන්නේ. ඔයාලා මතක තියාගන්න මේකේ මේ සුවිශේෂීම කාරණාව තමයි මෙතන vowel අකුරක් හරි vowel අකුරක් නැතුව vowel ශබ්දයක් හරි a e i o u කියන vowels වලින් මෙතන vowel අකුරක් තියෙනවා නම් හරි එහෙම නැත්නම් vowel ශබ්දයක් තියෙනවා නම් හරි එතකොට අපි දාන්නේ මේ a කියන එක නෙමෙයි the කියන එකත් නෙමෙයි an කියන එක තමයි අනිවාර්යෙන් භාවිතා කරන්නේ. ඒක මතක තියාගන්න එක පොඩි දෙයක්. හරි. ඊළඟට බලන්න මේ that is an umbrella. දැන් මේ umbrella කියන එකේ u තියෙනවනේ. එතකොට මේක ශබ්දය ඇහෙන්නේ pronunciation වෙන්නේ u pronounce වෙන්නේ u කියලා බලන්න. pronunciation එක එනකොට pronounce වෙන්නේ u කියලා. u කියලා කියන්නේ a e i o u. හරි? එතකොට an. that is an umbrella. that is a umbrella කිව්වොත් මේක වැරදි. that is an umbrella. right. ඔන්න ඊළඟ එක බලන්න. this is an MBA student. දැන් මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද මේ M කියන්නේ vowel එකක් නෙමෙයි. හරිද? M අකුර vowel එකක් නෙමෙයි. දැන් vowel කියලා කියනකොට අපි a e i o u නේ. a e i o u. හරි. එතකොට මේ M කියන්නේ consonant එකක්. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා M එක ඉස්සරහට කොහොමද මෙතන n එකක් වැටුනේ කියලා. හරි? දැන් බලන්න මේ MBA කියන එක pronounce වෙන්නේ M කියලා නෙමෙයි. මේ M එක මෙහෙම නෙන්නේ. MBA මේ M එක හැදිලා තියෙන M. එතකොට මේ consonant එක silent. එතකොට consonant එක silent වෙනකොට ඒක pronounce වෙන්නේ MBA කියලා.
MBA right ඒක නිසා දැන් මම කලිනුත් කිව්වා නීතිය එතකොට කොන්සනන්ට් එකක් තිබ්බත් වවල් ශබ්දයක් එනවා නම් n එක පාවිච්චි කරන්න පුළුවන් right එතකොට ඔය විදිහට තමයි මොනවා හරි දෙයක් දැන් ඔය වාක්‍ය රටා ටික තමයි මොනවා හරි දෙයක් මේ තියෙන්නේ අර තියෙන්නේ කියලා කියන ක්‍රමේ කියනකොට අපි කල්පනාකාරී වෙන්න ඕනේ රීති ටික තමයි මේ සාරාංශයක් විදිහට මම ඔයගොල්ලන්ට කිව්වේ හරිනේ දැන් පැහැදිලිනේ මේක මොනවා හරි දේවල් ගොඩක් තියෙනවා ඒ දේවල් ගොඩ අතරින් එකක් අර තියෙන්නේ මේ තියෙන්නේ කියලා කියන විදිය තමයි අපි ඉගෙන ගත්තේ. හරි. ඊළඟට අපි බලමු දැන් මොනවා හරි දේවල් අතරින් සුවිශේෂී දෙයක්. ඒ දේ අපි කලින් හඳුනගෙන තියෙනවා. අපි ඒ දේ දන්නවා. ඒක අපිට හොඳට ෆැමිලියර් දෙයක්. අපිට හොඳ හිතවත් දෙයක්. කොහොමද මේ අපි අර තියෙන්නේ මේ තියෙන්නේ කියන එකත් එක්ක සම්බන්ධ කරලා කියන්නේ. දැන් කලින් ඉගෙන ගත්තේ පටල ගන්න එපා. කලින් ඉගෙන ගත්තේ අර තියෙන්නේ මේ තියෙන්නේ this that කියන එක දාලා මොනවා හරි දේවල් අතරින් එකක්. ඒක විශේෂ නැහැ. හරිද? මොනවා හරි දේවල් අඹ ගොඩක් අතරින් එක අඹයක් නිකන් ගන්නවා හම්බෙන්. ඒක තමයි ඒ විස්තර කරේ. දැන් පුතේ මෙතන පටල ගන්න එපා. මෙතනදී කියන්නේ අපි හරියටම දන්න දෙයක්. අපි කලින් ඉඳන්ම අඳුනන දෙයක්. හරිද? අපේම දෙයක් ගැන, සුවිශේෂී දෙයක් ගැන කියන්නේ මේ තියෙන්නේ අර තියෙන්නේ කියලා මේ විදිහට තමයි කියන්නේ. ඒ කියන්නේ this is the house. This is the house. This is the house. This is the house. ඒ කියන්නේ මේ තියෙන්නේ ගෙදර. මේ තියෙන්නේ ගෙදර. මේකේ දන්නව. මේකේ මගේ. මේකේ අපේ. මේ අපි හොඳට දන්න ඉන්න තැනක්. හරි? එතකොට this is the house කියන්නේ මේ තියෙන්නේ අපේ. මේ තියෙන්නේ අපේ ගෙදර කියන එක. This is the house. මේක තමයි ගෙදර. This is the house. මේක තමයි ගෙදර. That is the place. That is the place. අරක තමයි තැන. අරක තමයි තැන. That is the place. හරි. This is the bus. This is the bus. ඒ කියන්නේ මේක තමයි බස් එක. This is the bus. මේ තියෙන බස් එක. මේක තමයි බස් එක. අපි යන්නේ කොළඹ යන බස් එක. This is the bus. මේක තමයි බස් එක. හරි. That is the room. That is the room. අරක තමයි කාමරේ. That is the room. ආය වෙන කාමර නැහැ. අරක තමයි තියෙන්නේ. That is the room. අරක තමා කාමරේ. This is the man. This is the man. This is the man. මෙයා තමා මනුස්සයා. මෙයා තමා මිනිහා. හරිද? This is the man. මෙයා තමා මිනිහා. හරිනේ? ඒ කියන්නේ මිනිහාව අපි හොඳට දන්න කෙනෙක්. This is the man. මෙයා තමයි මිනිහා. හරි. හරි පුතේ. ඔන්න දැන් මේ this එකයි that එකයි දාලා කතා කරන ඉංග්‍රීසි ටික අපි මේ ආක්‍රමණය කරනවා වගේ දැනෙනවද ඔයගොල්ලන්ට? මේ this එකයි that එකයි දාලා ආකාර කීපයකට කතා කරන්න පුළුවන්. විවිධාකාර විදියට. මේක එකක් ගැන කියන්න පුළුවන්, ගොඩක් ගැන කියන්න පුළුවන්, ප්‍රශ්නයක් අහන්න පුළුවන්, මේ තියෙන්නේ අර තියෙන්නේ කියන එක දාලා. හරි. දැන් මේක හොඳට බලා ගන්න. මෙතෙන්දි කියන්නේ මොනවා හරි දෙයක් ඒක එහෙම නෙමෙයි. ඒක පෙට්ටියක් නෙමෙයි, ඒක ගෙයක් නෙමෙයි, ඒක පන්සලක් නෙමෙයි, ඒක පල්ලියක් නෙමෙයි කියන අදහස තමයි මෙතනදී කියන්නේ. බලන්නකෝ මේක හරි ලස්සනයි මේක. අපිට මේ එදිනදා ජීවිතේදී මේක ගොඩාක් මේ වාක්‍ය රටාව උපයෝගී වෙනවා. කතා කරන්න ඉංග්‍රීසි this is a box කියන්නේ මේ තියෙන්නේ පෙට්ටියක්. මේ තියෙන්නේ පෙට්ටියක්. This is මුකුත් නෑ මේ not දැම්මා. This is not a box. මේක පෙට්ටියක් නෙමෙයි. මේක පෙට්ටියක් නෙමෙයි. right. This is a temple. This is a temple. This is a temple. මේක පන්සලක්. මෙතනදී කියන්නේ this is not a temple. මේක පන්සලක් නෙමෙයි. This is not a temple. This is a church. හරි? මේක පන්සලක් නෙමෙයි මේක පල්ලියක්. හරි. This is a house. This is a house. This is a house. මේක නිවසක්. මේක ගෙදරක්. This is not a house. මේක ගෙදරක් නෙමෙයි. This is not a house. හරි? This is not a house. මේක ගෙදරක් නෙමෙයි. මේක ගෙයක් නෙමෙයි. This is not a house. This is a pencil. මේක පැන්සලක්. මේක පැන්සලක්. This is not a pencil. This is not a pencil. This is a pen. මේක පැන්සලක් නෙමෙයි. මේක පෑනක්. හරි. This is a football. This is a football. මේක පාපන්දුවක්. මේ තියෙන්නේ පාපන්දුවක්. This is a football. This is not a football. This is a volleyball. මේක පාපන්දුවක් නෙමෙයි. මේක අත්පන්දුවක්. volleyball එකක්. right. ඒ විදිහට දැන් එතකොට මෙතන ඇත කියන එකත් පුළුවන් නැත කියන එකත් පුළුවන් මේ තියෙන්නේ අර තියෙන්නේ කියන දෙක දාලා. හරි?
දැන් ඒ විදිහටම මේ this එකත් එක්ක දැන් මම මේ විදිහට this දාලා ඔයගොල්ලන්ට කියලා දුන්නානේ. දැන් ඔයගොල්ලෝ තනියෙන් හදන්න බලන්න මේ විදිහටම මේ this එක මාරු කරලා that එක දාන්න පුතේ. this එක වෙනුවට that එක දාලා ඔයගොල්ලන්ට තනියෙන් වාක්‍ය ඉගෙන ගන්න පුළුවන්. හරි. මම වාක්‍ය දෙකක් ඔයාලන්ට කියන්නම් නිකන්. ඒක මං හිතන්නේ නැහැ ලියන්න අවශ්‍යතාවයක් තියෙනවා කියලා. That is a box. That is a box. අර තියෙන්නේ පෙට්ටියක්. That is not a box. අර තියෙන්නේ පෙට්ටියක් නෙමෙයි. හරි? ඒ විදිහටම that is a temple. අර තියෙන්නේ පන්සලක්. අර තියෙන්නේ පන්සලක්. That is a temple. අර තියෙන්නේ පන්සලක්. එතකොට that is the temple කිව්වොත් අර තියෙන්නේ පන්සල. That is a temple කිව්වොත් අර තියෙන්නේ පන්සලක්. That is not a temple කිව්වොත් අර තියෙන්නේ පන්සලක් නෙමෙයි. අර තියෙන්නේ පන්සලක් නෙමෙයි. That is not a temple. අර තියෙන්නේ පන්සලක් නෙමෙයි. හරිනේ? දැන් පැහැදිලිද මේ this එකයි that එකයි දාලා කොහොමද මේ මොන හරි දෙයක් තියනව නෑ කියන එක කියන විදිය. ඔන්න ඊළඟ එක තමයි මේ that එකයි this එකයි එක්ක ප්‍රශ්නයක් අහන විදිය. හරිද? මේකද අරකද කියලා ප්‍රශ්නේ අහන විදිය. හරි? ඔන්න බලා ගන්නකෝ ඒක හරි ලස්සනයි ඒක හැදෙන විදිය හරිම සරලයි. දැන් අපි හිතමු මෙහෙම this is a box. හරිද? this is a box. මේ මොකක්ද කියන්නේ? this is a box. කඩලා ගන්න පුතේ අර්ථය. එතකොට තේරෙනවා. මේක මුලින් ඉඳන්ම හරියටම ඉගෙන ගන්න. this is a box. මේ තියෙන්නේ පෙට්ටියක්. මේ තියෙන්නේ පෙට්ටියක්. එතකොට මේ ප්‍රශ්න හදන විදිය දැන් පුතේ වාක්‍යයකින් ප්‍රශ්නයක් කොහොමද හදන්නේ? ප්‍රශ්නයක් කොහොමද අහන්නේ කියන එකත් මේකම අපි හිමීට ඉගෙන ගමු. මේක වැඩි ඔලුවට ගන්න එපා. සරලව මම මේ කියන තියරි එක යූස් කරන is ගත්තා මුලට. හරි? මෙතන is ගත්තා. වාක්‍ය ලිව්වා. එතන කොහොමද ලියන්නේ? is this a box? Is this a box? හරි? මේ තියෙන්නේ is this a box? මේක තමයි ප්‍රශ්නයක් අහන විදිය මේ that එකයි this එකයි දාලා. එතකොට this is a box කියලා කියන්නේ මේක පෙට්ටියක්. This is a box. මේ තියෙන්නේ පෙට්ටියක්. මේක පෙට්ටියක්. එතකොට is එක මුලට අරගෙන is this a box කියන්නේ මේක පෙට්ටියක්ද? මේක පෙට්ටියක්ද? එතකොට is this a box කියන්නේ පෙට්ටියක්ද කියලා. එතකොට මේ එක වෙනුවට පුතේ ද දැම්මා කියන්නකො මෙතනට. is එක හැමම තියෙද්දි. එතකොට is this the box? ඒක අයින් වුණොත් දැන් මේ this හොඳට අහගන්න. is this a box කියන්නේ මේක පෙට්ටියක්ද? is this the box කියන්නේ මේක පෙට්ටියද? අර අපි හොයපු පෙට්ටිය මේක හොයපු පෙට්ටියද? is this the box? මේක දන්නවා මේක තමයි ඒ පෙට්ටියද මේක කියලා අහන්නේ. is this the box? හරි. is this the box? හරි. ඊට පස්සේ is this a temple? is this a temple? මේක පන්සලක්ද? is this a temple? මේක පන්සලක්ද? is this a house? is this a house? මේක ගෙයක්ද? මේක ගෙදරක්ද? right. is this the house කිව්වොත් ඔන්න මේව තමයි මේ සියුම් තැන් ඉගෙන ගන්න ඕන තැන්. හරි? දැන් ඔයගොල්ලෝ මේ දාලා ගොඩක් වාක්‍ය ලියන්න ද දාලා. ඒ කියන්නේ දාලා කියන්නේ ගොඩක් දේවල් අතරින් එකක් කියන එක අර්ථවත් කරන්න දාලා ලියන්න. ගොඩක් දේවල් අතරින් දන්නම දෙයක් කියලා කියන්න ද දාලා ලියන්න. හරි? එතකොට is this a house කියන්නේ is this a house? මේක ගෙදරක්ද? is this the house? මේකද ගෙදර? මේකද ගෙදර? is that the house? මේ this එක වෙනුවට මේ this එක වෙනුවට that එක දැම්මා. ඒ කියන්නේ මේක වෙනුවට අරක දැම්මා. මේක වෙනුවට අරක දැම්මා. right. එතකොට is that the house? is that the house? අරකද ගෙදර? is that the house? අරකද ගෙදර? දැන් පැහැදිලිද? මේ මම කියලා දුන්නේ මේක මේ මාරු වෙලා පොඩි අර්ථය වෙනස් වෙන තැන් ටික තමයි මේ උදාහරණ කීපයකින් කියලා දුන්නේ. මාරු වෙලා අර්ථය වෙනස් වෙන තැන් ටික. හරි? ඔයගොල්ලෝ මේ මම දැන් ඔය කියලා දුන්න සියුම් තැන් ටිකට ගැලපෙන විදිහට උදාහරණ එකකින් 50ක් විතර ලියන්නකෝ. එතකොට මේ වාක්‍ය රටා ටික නිකම්ම කව වෙනවා. this එකත් එක්ක that එකත් එක්ක එක දෙයක් ගැන කියන්නේ මේ විදිහට. එක දෙයක් ගැන ප්‍රශ්න අහන්නේ මේ විදිහට. හරි. දැන් ගොඩක් දේවල් ගැන ප්ලූරල් එකක් අපි බලමු. බහුවචන ගැන මේ this that එකේ මොකද්ද බහුවචනේ කියන එක ඉගෙන ගමු.
ඒ කියන්නේ ගොඩක් දේවල් ගැන අපි කතා කරනකොට ඒ කියන්නේ ගොඩක් දේවල් මේ තියෙන්නේ අර තියෙන්නේ කියලා දේවල් කීපයක් ගැන කතා කරනකොට අපි ඒක ඉගෙන ගන්න මෙහෙම පුතේ. this එකට අපි කියන්නේ these කියලා හරිද? these දානවා. this එක වෙනකොට these දානවා මොනවා හරි දේවල් ගැන ගොඩක් දේවල් ගැන කතා කරනවා නම්. that එක දානකොට that එකත් එක්ක අපි දානවා those කියලා. හරිද? these that those. හරි? මොනවා හරි දේවල් ගොඩක් ගැන කියනකොට ඒ විදිහට කියන්නේ. උදාහරණ කීපයක් බලන්නකෝ. These are tables. These are cups. These are chairs. ඒ විදිහට these are tables. එතකොට මොනවද කියන්නේ? These are tables කියන්නේ මොනවද? මේ තියෙන්නේ මේස. මේ තියෙන්නේ මේස. These are tables. මේ තියෙන්නේ මේස. මේවා මේස. These are cups. මේ තියෙන්නේ කෝප්ප. These are cups. ඒ කියන්නේ මේ කෝප්ප. These are cups. මේ කෝප්ප. These are knives. මේ පිහි. Those are cakes. එතකොට දැන් these that those. Those කියන්නේ මොකද්ද? ඒවා. අරවා. ඒවා කේක්. අරවා කේක්. Those are cakes. ඒවා cakes. අරවා cake. Those are books. ඒවා පොත්. අරවා පොත්. දැන් පැහැදිලිද? These are books කිව්වොත් මේවා පොත නෙමෙයි පොත්. Those are books කිව්වොත් අරවා පොත්. ඒවා පොත්. හරි. ඔච්චරයි this එකයි that එකයි ඉගෙන ගන්න තියෙන්නේ ඔච්චරයි පුතේ. හරිනේ? දැන් this that සම්බන්ධ සියලුම දේවල් cover. දැන් උදාහරණ ලියන්න තමයි තියෙන්නේ. ලියලා ප්‍රැක්ටිස් කරන්න මේ ටික විතරක් ඉගෙන ගත්තට ප්‍රමාණවත් මදි. ඔයගොල්ලෝ එදිනදා ජීවිතේදී මුණ ගැහෙන දේවල් දාලා වාක්‍ය 50ක් විතර ලියන්නකෝ මේ එක එක කියලා දුන්න රීති ටිකෙන් 50ක් විතර ලියන්නකෝ වාක්‍ය. එතකොට මේක සරල සාමාන්‍ය දෙයක් වෙනවා ජීවිතේදී. ඊට පස්සේ මේක ජීවිතේදී භාවිතා කරන්න. එදිනදා ජීවිතේදී මේක භාවිතා කරන්න. එතකොට දන්නේම නැතුව ඉංග්‍රීසි ටික පුළුවන් වෙයි.